ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අපේ ඒපෝබෙස්ට් ව්‍යාපාරික නාලිකාවේ මේ විශේෂ ව්‍යාපාරික වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම ඉතින් ඔන්න කොරෝනා සිටුේෂන් එක තුල ඔයාලට පහසුවෙන්ම කරන්න පුළුවන් තවත් ව්‍යාපාරික අදහසක් අරන් අපි ආවා. මේ කාලය තුල ගොඩාක්ම ඉල්ලුමක් තියෙන කහ සහ ඉඟුරු ව්‍යාපාරය සම්බන්ධව මේ වීඩියෝ එක ගේන්නේ. කහ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊළඟ වීඩියෝ එක ගේනවා. මේ ව්‍යාපාරයේදී අපි ඔයාලට ඉඟුරු ගන්න පුළුවන් ස්ථාන, ඉඟුරු වගා කරන්නේ කොහොමද සහ ඒ වගේ මිල ගණන්, ෆෝන් නම්බර් වගේම ඉඟුරු වලින් කොහොමද ගොඩ යන්නේ, මාසෙට කීයක් වගේ උපයන්න පුළුවන්ද කියන සම්බන්ධයෙන් මේ වීඩියෝෙන් කතා කරනවා. මතකද අපේ channel එක subscribe කරන්න. එහෙනම් අද අපි කතා කරමු කොහොමද මේ ඉඟුරු පැල වගා කරලා කොහොමද මේ ඉඟුරු අපි අලෙවි කරලා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දි ගොඩාක් කට්ටිය ඉඟුරු වගාවට නැඹුරුලා ඉන්න. මොකද මේ ඉඟුරු වගාවේදී තනිකරම අවුව තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පොල් ගස් අතරින් මේ අපි පෙන්වන ආකාරයේ පොල් ගස් අතරින් වගේම තමයි වෙනත් අතුරු භෝගයක් වශයෙන් මේ ඉඟුරු වගාව කරගෙන යන්න පුළුවන්. ඉඟුරු වගාවේදී ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉඟුරු හොදට හැදිලා ආයේ මේ වගේ අල බැහැලා ඒ වගේ මොටි ඇවිල්ලා අපි පැල හදා ගන්නකම් අපිට පැල කොහොමවත් මිලදී ගන්න බෑනේ කියන ප්‍රශ්නේ සමහර කට්ටියට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට විසඳුමක් වශයෙන් අපි ඔයාලට මේ වීඩියෝ එක දැන් මේ ඩිස්ප්ලේ කරන නම්බරයට කතා කරලා පුළුවන් ඔයාලට ඉඟුරු වගාවක් කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට බීජ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉඟුරු මොටි අපි ලබා දෙන්න මේ නම්බර එකට කතා කරොත් ඔයාලට ඉතාමත් අඩු මිලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉඟුරු බීජ ඔයාලට සාමාන්‍යයෙන් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉඟුරු බීජ ඔයාලට කිලෝයක් රුපියල් 450කට වගේ මිලකට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඉඟුරු බීජ ගෙනල්ලා ඔයාලට ඉඟුරු පැල සිටුන ආකාරය වල දන්නවා. සාමාන්‍යයෙන් ඉඟුරු පඳුරු ගහන නිසා මේ ඉඟුරු සාමාන්‍යයෙන් අඩි එක වගේ පරතරේ තියලා පැල සිටුවන්න ඕනේ. ඉතින් මේ ඉඟුරු වගාව සම්බන්ධයෙන් මේ හිටවන ආකාරය සම්බන්ධයෙන් ලොකුට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයාලා ඕනි තරම් දන්නවා මේ ඉඟුරු වගාව කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අත්ලක් වශයෙන් ඔන්න ඉඟුරු ඔයාලට ඉඟුරු බීජ මිලදී ගන්න පුළුවන් නම්බර එක ඩිස්ප්ලේ කරා සහ මේක කිලෝ එකක් ඔයාලට රුපියල් 450ක වගේ මිලකට ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගෙදරට කූරියර් සර්විස් හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට තොග වශයෙන් සාමාන්‍යයෙන් කිලෝ 10කට වඩා එහා ගන්න ඕන අනිවාර්යයෙන්ම මේ කූරියර් සර්විස් කරා ලබා ගන්න පුළුවන්. මොකද මේක ව්‍යාපාරයක් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ ඉඟුරු වගාව අපි ආරම්භ කරන්න කියන්නේ හේතුව තමයි මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි වෙළඳ පොලේ මිලදී ගන්න ගියාම ඉඟුරු කෑලි 3-4ක් රුපියල් 50ක් 60ක් ගෙවන්න සාමාන්‍යයෙන් ඉඟුරු ග්‍රෑම් 100කට රුපියල් 160ක් විතර ගෙවන්න සිද්ධ වෙනවා. මේ තරම් ඉහළ ඉල්ලුමක් මේ ඉඟුරු වලට තියෙනවා මේ කාලය තුළ. මොකද ගොඩාක් කට්ටිය තේ බොනකොට පවා මේ ඉඟුරු කුඩු කරලා දාලා ඉඟුරු කෑල්ලක් දාලා තමයි තේ බොන්න පුරුදු වෙන්නේ. මොකද ශරීර සෞඛ්‍යය හොඳයි වගේම තමයි මේ විදි කොරෝනා වලට හොඳ ප්‍රති ඖෂධයක් වශයෙන් මේ ඉඟුරු භාවිතා කරනවා. ඒ වගේම තමයි ඔයාලා මහ පරිමාණයෙන් සාමාන්‍ය අක්කර භායක වගේ ඉඟුරු දාන බලාපොරොත්තු වෙනවා නම් මාකට් එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඉඟුරු ගලවලා වේලෙන්ඩ තියලා ඔයාලට පුළුවන් කම්පැනි වලට සම්බන්ධ වෙලා ඩිරෙක්ට් සම්බන්ධ වෙලා ඔයාලට පහසුවෙන්ම මේක අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. සහ ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ දැන්ට ඉඟුරු තියෙනවා නම් ඔයාලට අලෙවි කරගන්න අවස්ථාවක්, ඔයාලට අලෙවි කරන්න උවමනාවක් තියෙනවා නම් අපි මේ ඩිස්ප්ලේ කරපු නම්බරයට කතා කරලා පුළුවන් ඔයාලට ඒක අලෙවි කරගන්නත් පහසුවෙන්ම. ඉතින් මම මුලින් ඩිස්ප්ලේ කරා වගේම මේ දැන් ඩිස්ප්ලේ කරන නම්බරයට කතා කරලා ඉඟුරු බීජ මිලදී ගන්න වගේම ඔයාලා ළඟ තියෙන ඉඟුරු පාවා ඔයාලට අලෙවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද බිස්කට් නිෂ්පාදනයට සහ තේකොළ නිෂ්පාදනයට වගේම ගොඩක් වෙනත් ආහාර වර්ග නිෂ්පාදනය කරන්න මේ ඉඟුරු මිලදී ගන්නව ගොඩාක් කම්පැනි වලින්. ඉතින් මේ ආයතන වලට ඉඟුරු මිලදී ගැනීමේදී ඔයාලට සාමාන්‍යයෙන් ඉඟුරු කිලෝයක් රුපියල් 600 වගේ මිලට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ තරම් වටිනාකමක් ඉඟුරු වලට තියෙන නිසා ඔයාලට මේ ව්‍යාපාරය පහසුවෙන් නිවසේ ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කහ ව්‍යාපාරය සම්බන්ධව අපි ඊළඟට වීඩියෝ එකක් ගේනවා. ඉතින් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. මොකද අනිවාර්යයෙන්ම අපි කහ සම්බන්ධයෙන් ගේන වීඩියෝ ගොඩාක්ම වැදගත් වීඩියෝ එකක්. මොකද නිවසටලා නිකන් කහ ඉන්න මිනිස්සුන්ට මේ කහ ව්‍යාපාරයෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රමය අපි කියලා දෙනවා. කහ කුඩු හදන්නේ කොහොමද? කහ බීජ මිලදී ගන්න කොහොමද? ඒ වගේ තමයි මේව අලෙවි කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් ඒ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝෙන් කතා කරේ කොහොමද ඉඟුරු ව්‍යාපාරය ආරම්භ කරන්න, ඉඟුරු පැල සිටුවන්නේ සහ ඉඟුරු පැල සිටවන්නේ පරතරේ දන්නවා. දැන් අඩියක් වගේ පරතරෙන් ඉඟුරු පැල සිටවන්න මොකද පඳුරු ගහන නිසා. ඒ වගේ තමයි බීජ මිලදී ගන්න පුළුවන් නම්බර එක අපි දැම්මා. තොග වශයෙන් අපි ලබා ගන්නවා. ඉතින් ඒකට අවශ්‍ය නම්බරෙත් අපි දැම්මා. වෙනද වගේ ආදිරේ මතක් කරන channel එක subscribe කරන්න. ඉඟුරු වලට තියලා නම් කම්පැනිත් එක්ක සම්බන්ධ වෙලා මේක අලෙවි කරගන්න පුළුවන් ක්‍රමයක් සම්බන්ධයෙන් අපේ නම්බරට කතා කරොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නතුරු මේ වීඩියෝෙන් සමගන්න ඔයාලට සුබ දවසක්.